වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි. මෙම වීඩියෝව හුදෙක් රසාස්වාදය සඳහා පමණි. ශෘංගාරාත්මක සාහිත්‍ය පිළිබඳ විවෘත මනසක් නොමැති අය කරුණාකර නැරඹීමෙන් වළකින්න. මගේ නම මේනකා. ගමක හැඩුණු වැඩුණු ගැහණියක් විදියට මගේ ලෝකය වුණේ මගේ පවුල. මට දැන් වයස අවුරුදු 34ක්. ඒත් බොහෝ දෙනෙක් මගේ දිහා බැලුවේ පුදුමෙන්. මේනකා, උඹ තවමත් හරියට 20 ගණන් වල කෙල්ලෙක් වගේනේ. ගමේ ගෑනු නිතරම කිව්වා. ඒ වචන මට සතුටක් ගෙනාවත් පස්සේ කාලෙකේ ලස්සනම මට ලොකු කරදරයක් වෙයි කියලා මම හීනකින්වත් හිතුවේ නෑ. මගේ මහත්තයා පාලිත. එයා හරිම මහන්සියෙන් වැඩ කරපු මිනිස්සෙක්. අපිට හිටියේ දරුව දෙන්නෙක්. පුංචි වුණත් අපේ ලෝකේ හරිම ලස්සනට තිබුණා. ඒත් එක දවසක් අපේ මුළු ලෝකෙම කඩා වැටුණා. වැඩ කරමින් ඉද්දි පාලිත වහලෙන් වැටිලා එයාගේ කොන්දට ලොකු අනතුරක් වුණා. මාස ගණනාවක් රෝහල් ගත කරලා හිටියත් අන්තිමේදී වෛද්‍යවරු කිව්වේ එයාට ආයේ කවදාවත් ඇවිදින්න බැරි වෙයි කියලා. එදා ඉඳන් පාලිත ඇඳටම සීමා වුණා. පවුලේ එකම ආදායම් මාර්ගය නතර වුණා. දරුවන්ගේ කෑම බීම, පාලිතගේ බෙහෙත් හේත් වලට සල්ලි නැතිව මම ගොඩක් අසරණ වුණා. අන්තිමේදී නම තීරණය කළා අපේ ගමේ තියෙන විශාල තේ වත්තේ දලු කඩන්න යන්න. ඒ වත්තේ අයිතිකාරයා තමයි නිමල් මහත්තයා. ගමේ හැමෝම යාට කිව්වේ වත්තේ මහත්තයා කියලා. වයස අවුරුදු 50ක් විතර වුණත් ඔහු හරිම හැඩි-දැඩි රළු පෙනුමක් තියෙන කෙනෙක්. පළමු දවසේ මම වැඩට ගිය වෙලාවේ ඉඳලම නිමල් මහත්තයා මගේ දිහා බැලුවේ මට අපහසුාවක් දැනෙන විදියට. එයාගේ ඇස්වල තිබුණේ වෙනස්ම කපටි බැල්මක්. උඹ දෙමේනකා කියන්නේ පාලිතගේ පවුල නේද? ඔහු ඇහුවේ මගේ සිරුර පුරා දැස් යවමින්. මම බිම බලාගෙන ඔව් මහත්තයා කියලා කිව්වා. එදා ඉඳන් වත්ති වැඩ කරන වෙලාවට ඔහු නිතරම මම වැඩ කරන තැනට එන්න පුරුදු වුණා. අද වැඩ වැඩි නේද මේනකා? උඹට මම වෙනම දීමනාවක් දෙන්නම්. ඔහු කියන කතා ඇතුලේ මොකක් හරි අමුත්තක් තියෙනවා කියලා මට තේරුණා. ඒත් මගේ අතේ සතයක්වත් තිබුණේ නැති නිසා මම මේ දේවල් ඉවසාගෙන හිටියා. එදා අහස කළුවර කරලා මහා වැස්සක් වැටුණු දවසක්. වැඩ ඉවර වෙලා මම ගෙදර එද්දි නිමල් මහත්තයා අපේ ගෙදරට ඇවිත් හිටියා. ඔහු අරගෙන ඇවිත් තිබුණේ පාලිතට බොන්න සැරමත් පෙන් බෝතලයක්. පාලිත, මම උඹේ සැප දුක් බලන්න ආවේ. මේක ටිකක් බීපන් ඇඟපතේ අමාරුවේ යන්නත් එක්ක. නිමල් මහත්තයා කිව්වා. මම අකමැති වුණත් පාලිතේකට කැමති වුණා. නිමල් මහත්තයා දිගින් දිගටම පාලිතට වීදුරු පුරවලා දුන්නා. පැය දෙකක් යද්දි පාලිතට සිහිය නැති තරමටම මත් වෙලා ඇඳ උඩම නිින්දට වැටුණා. ඒ වෙලාවේ නිමල් මහත්තයා මගේ ළඟට ඇවිල්ලා රහසින් මෙහිම කිව්වා. මේනකා, අද මට බංගලාවේ ගිනුම් ටිකක් බලන්න තියෙනවා. උඹට පුළුවන් නම් ඇවිත් මට උදව් කරපන්. මම උඹට පඩි ගෙවන්නම්. මම මුලින් බය වුණා. ඒ දරුවෝ දෙන්න බඩගින්නේ ඉඳ විදිහත් පාලිතට බෙහෙත් ගන්න සල්ලි නැති එකත් මගේ හිතට ලොකු පීඩනයක් වුණා. පාලිතත් නිදි නිසා මම අන්තිමේදී බංගලාවට යන්න තීරණය කළා. මම බංගලාවේ දොරට ටට්ටු කරද්දි වැස්ස තවත් තද වෙලා තිබුණා. නිමල් මහත්තයා දොර ඇරලා මාව ඇතුළෙන ගත්තා. බංගලාවේ ඇතුළේ තිබුණේ අමුතුම නිහඬතාවයක්. මොකද උඹ වෙවුලන්නේ? මම උඹව කන්නේ නෑනේ. ඔහු කිව්වේ මගේ ඔරෂිට අතක් තබමින්. ඔහුගේ රළු දැස් මට දැනෙද්දි මගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. ඔහු මාව Tamanට ලං කරගෙන ඔහුගේ අශිෂ්ට ආශාවන් ඉටු කරගන්න උත්සාහ කළා. මට මේ මොහොතේ දැනුනේ මම ලොකු උගුලකට හිර වෙලා වගේ හැඟීමක්. මහත්තයා, මට බයයි. මම මේ ආවේ සල්ලි ඕන නිසා විතරයි. මම හැඬු කඳුලින් කිව්වා. බය වෙන්න එපා කෙල්ලේ. මම උඹව රජිනක් වගේ තියන්නම්. ඔහු කිව්වා. එදා ඔහු මගේ ඇසරණ කමින් උප්පරිම ප්‍රයෝජන ගත්තා. මම මගේ දැස් පියාගත්තේ මගේ පවුල වෙනුවෙන් මේ දුක විඳිනවා කියලා හිත හදාගෙන. අවසානයේ ඔහු රුපියල් 50 කොල කිහිපයක් මගේ අතට දුන්නා. ඒ සල්ලි මගේ අතට ගනිද්දි මට මංගෙන මතිවුණි පිළිකුලක්. ඒත් මගේ දරුවන්ගේ බඩගින්න නිවන්න ඒ සල්ලි ඕනෙම වුණා. පහුදා උදේ මම ඇහැරුනේ හිතේ ලොකු බරක් තියාගෙන. පාලිත ඇහැරිලා hina වෙවි කිව්වා නිමල් මහත්තයා වගේ උතුම් මිනිස්සෙක් අපේ වාසනාවට පහළ වුණේ කියලා. ඒ වචන මගේ පපුව පසාරුගෙන ගියා. ඒත් පාලිත දන්නේ නැහැ ඒ වාසනාවන්ත මිනිස්සයා ඊයේ මගේ ජීවිතේ විනාශ කළා කියලා. එදා ඉඳන් නිමල් මහත්තයා නිතරම අපේ ගෙදර එන්න පටන් ගත්තා. ඔහු එන හැම වෙලාවෙම පාලිතව මත් කරලා මාම බංගලාවට ගෙන්න ගත්තා. කාලයක් ගත වෙද්දි මම පාවිච්චි කරන අලුත් විලාසිතේ ඇඳුම් පැළඳුම්, මගේ දරුවන්ගේ අත්වල තියෙන අලුත් සෙල්ලම් බඩු සහ අනෙකුත් දේවල් ගමේ අය සැක කරන්න පටන් ගත්තා. මේනකා, පරිස්සමෙන්. වත්තේ මහත්තයා කියන්නේ හැම මලකින්ම රොන් අරන් විසි කරන කෙනෙක්.
ගමේ සුමනා මට දවසක් අවවාද කළා. ඒත් මම ඒ වෙද්දි මඩ වගුරක හිර වෙලා ඉවරයි. දවසක් හවෙල නිමල් මහත්තයා මට කිව්වා එදා රෑ අනිවාර්යයෙන්ම බංගලාවට එන්න කියලා. මම යද්දි එතන වෙනදා නොදකින සුකපෝබෝගි වාහනයක් නවත්තලා තිබුණා. මම බියෙන් බංගලාවට ඇතුළුණා. එතන නිමල් මහත්තයා එක්ක තවත් නාදුනන මිනිහෙක් හිටියා. මේ ඉන්නේ මම කිව්ව කෙනා. කොහොමද? නිමල් මහත්තයා කිසිම හිරිකිතක් මැතුව අර මිනිහයට කිව්වා. මට ඒ වෙලාවේ තේරුණා නිමල් මහත්තයා මම තවත් කෙනෙක්ට විකුණන්න හදන්නේ කියලා. මගේ පපුව පැලෙන්න වගේ ආවා. මට බැහැ මහත්තයා. මම මෙච්චර දවසක් ආවේ මගේ පවුල නිසා. මාව මේ වගේ දෙයකට පාවිච්චි කරන්න එපා. මම කෑ ගහුවා. කට වහපන්. සල්ලි ගනිද්දි හොඳයි. දැන් සදාචාරේ කතා කරනවද? උඹ අද මං කියන විදියට ඉන්න ඕනේ. නැත්තම් උඹට වැඩක් නැහැ. මිනිහට බෙහෙතුත් නැහැ. නිමල් මහත්තයා මට තර්ජනය කළා. ඒ මොහොතේ මගේ හිතේ තිබුණ බය නැති වෙලා ලොකු හයියක් ආවා. මට වැඩ නැති වුණත් කමක් නැහැ. මගේ මිනිහ මැරුණත් කමක් නැහැ. මම මගේ දරුවන් ඉස්සරහ තවත් පව්කාරණයක් වෙන්නේ නැහැ. මම නිමල් මහත්තයව තල්ලු කරලා දාලා එතනින් පෙනලා දිව්වා. පහුදා මගේ වැඩ තහමරුණා. නිමල් මහත්තයා ගම් පුරාම මගේ ගැන වැරදි කතා පැතිරෙව්වා. ගමේ අය මගේ දිහා බැලුවේ පිළිකුලෙන්. අපිට කන්න නැති වුණා, පාලිතට බෙහෙත් නැති වුණා. ඒත් මම වැටුනේ නැහැ. මම මගේ තිබුණ එකම රන් කරාබ දෙක උගස් කරලා ගමේ තියෙන ඇගලුම් කම්මාන්දජියකට රැකියාවකට ගියා. මුල් දවස්වල මට හරිම අමාරු වුණා. ඒත් මම හිතට ධෛර්යය ගත්තා. මම උදේ ඉඳන් හැව වෙනකම් මැෂිම ළඟ වාඩි වෙලා මහන්සි වෙලා වැඩ කළා. මාසයක් යද්දි මට මගේ පළමු පඩිය හම්බ වුණා. ඒක නිමල් මහත්තයා දුන්න සල්ලි වලට වඩා ගොඩක් අඩුයි. ඒත් ඒ පුංචි මුදල ඇතුලේ මගේ ආත්ම ගෞරවය තිබුණා. පාලිතට බෙහෙත් ගන්නත්, දරුවන්ට කන්න දෙන්නත් ඒ සල්ලි මට සෑහුණා. අද මම සතුටින් ඉන්නවා. මම මගේ පවුල රකින්නේ මගේ දෑතේ මහන්සියෙන්. නිමල් මහත්තයා වගේ මිනිස්සයන්ට මගේ ජීවිතය පාලනය කරන්න මම ආයේ ඉඩ දෙන්නේ නැහැ. ඕනෑම අඳුරු රාත්‍රියකට පස්සේ ලස්සන හිරු පායන දවසක් එනවා කියලා මම අද අත්දැකීමෙන් දන්නවා.